ඔබට සුබ දවසක්. මොහොතක් සිතන්න මගින් ඔබ වෙතගෙන එන දේව වචනයයි මේ. දෙවියන් වහන්සේ සැලැස්මක් සහ අරමුණක් ඇති දෙවි කෙනෙක්. ඔසයා 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ කියනවා මාගේ සෙනග දැනගැන්ම නැති කමින් නාස්ති වී සිටිති. දවසක් ස්වාමින් වහන්සේ මගේ හදවතට කතා කොට බලන්න මම ඉර සඳ තාරකා වටා මායිම් තබා තිබෙනවා ගැටුම් ඇති නොවන පිණිස. පොළොවතලයේත් මුහුදට මායිම් සීමා කර තිබෙනවා. නමුත් මාගේ සෙනග ඔවුන්ගේ සීමාවන් දන්නේ නැති නිසා ඔවුන් විනාශයට පත් වෙනවා. දැන් මේ මායිම් සීමා කිරීමෙන් ඇති ප්‍රයෝජනේ මොකක්ද? අනවසර කෙනෙකුට ඇතුල් වීම තහනම්. ආමෙන්. එහෙමනම් අපේ මායිම් සීමාවන් අපි දැනගත යුතුයි නේද? නික්මයාම 12 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේ මිසර දේශයේදී මෝසස් සහ ආරොන්ට උපදෙස් දුන්නා. උන්වහන්සේ කිව්වා සෑම පවුලකටම බැටළු පැටවෙක් මරලා ලේ භාජනයකට එකතු කරගෙන හිසොප් දණ්ඩෙන් Tamanගේ නිවස්වල උළුවස්සද උඩපඩි කන්දේද කණු දෙකේද ඉසින්න කියලා. එවිට ලේ දුටු කල්හි මරණේ දූතයා දොරකඩ පස්සු කරගෙන යනවා. නුඹලාගේ ගෙවල් වලට ඇතුල් වෙන්න විනාශකයාට මම ඉඩ නොදෙන්නෙමි. මේක දෙවියන් වහන්සේගේ නියෝගයක්. ඊගාවට උන්වහන්සේ 24 වෙනි පදයේ කියනවා මේ දේ නුඹටත් නුඹේ පුත්‍රයන්ටත් සදාකාලිටම නියෝගයක් කොට පවත්වන්න. සදාකාලිටම පැවතිය යුතු නියෝගයක්. දැන් නව ගිවිසුමේ සභාවට බැටළු පැටවෙක් මරන්න අවශ්‍ය නැහැ. ඉසොප් දණ්ඩක් සොයාගෙන යන්න අවශ්‍යත් නැහැ. මක් නිසාද අපිට ස්වර්ගීය බැටළු පැටවානන්ගේ ලෙයයි ඇදහිල්ලයි හොඳටම සෑහෙනවා. එනිසා ප්‍රිය සහෝදර සහෝදරනි ඔබගේ බල ප්‍රදේශයේ සීමාවන් දිනපතා නොකඩවා සලකුණු කරන්න. මේ නියෝගය පවත්වන්නට අපේ දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. එනම් ඔබට ජේසුස් පිහිටයි. මම සහෝදර නෙවිල්.